මම උඹට මුලින්ම කිව්වනේ බං ඔක බඳින්න වෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් තේරුම් ගනි. මුහුදින් එක මාළුවද බං? මුහුදින් එක මාළුවද? ඔය හම්බුන හාල් මැස්සි වගේ තමයි තව තෝරමෝරු කෑ යොමු තරම් ඉන්නවා. ඒක නම් මචං වැඩි හිතන්න එපා මචං. උඹ දෙන්න පුළුවන් හැමදේම දීලා හැම සලකම්පතක්ම දීලා ඒකිට පිට යන්න පුළුවන් නම් උඹ ඒක ගැන හිතලා දුක් වෙලා වැඩක් තියෙනවා කියනවා. වැඩක් නැහැ. එහෙනම් තේරුම් ගනි. මචං ලාභ බඩු තමයි ඉක්මනට විකිනෙන්නේ. ගණන් බඩු ඉක්මනට විකිනෙන්නේ නැහැ. පොඩ්ඩක් තේරුම් ගනි. කොල්ලෝ කල්පනා කරලා වැඩ කරා. ඇත්ත. ඔබ දැන් ඕම ඉඳලා දුක් වුණා කියලා වැඩක් තියෙනවා. උඹට හම්බෙන දෙයක් නැහැ. ඔබ වෙනුවෙන් කන්න බොන්න අමිනු දුන්නේ හැමදේම කරන අම්මා තාත්තා පවුනේ බං පොඩ්ඩක් තේරුම් අරගෙන ජීවිතය ගැන හිතලා කල්පනා කරලා වැඩ කරා. ඔබට දවසක හරියනවා. අලන් ඔය දැන් ඔය ගියේ කවදා හරි දවසක බඩුකාරයෙක්ට හරි කුඩුකාරයෙක්ට හරි බං සෙට් එක. අනිවාර්යයෙන්. මේ වගේ කෙල්ලුනේ බං දැන් ඉන්නේ. ඔය ගියක ගැන හිතන්න එපා. මේ දේවල් ගියාවේ. අපිට දෙයක් නැති වෙන්නේ තව දෙයක් හම්බෙන්නේ. ඒ හින්දා මචං වැඩි හිතන්න එපා. ඔය ගිය දේවල් ඒව ගැන හිතලා මචං දුක් වෙලා වැඩකුත් නැහැ. ඒව ගැන හිතලා තැවිලා වැඩකුත් නැහැ. ඇත්ත. අපි ඊට වඩා හොඳ දෙයකට ලයින් කරනවා මචං. අපි ටිකක් ඉන්න තැනකට වඩා දෙයක් අපිට පහලට වෙනවා නම් අපි ඊට වඩා ලොකු අත්තකට පයින් තමයි බලන්න ඕනේ. ඒක නම් මචං ඔබ වැඩි හිතන්න එපා. ඕක ගැන හිතන්න නැතුව මචං දැන් ස්ටේටස් එකක් දාපන්. මම රට ගියා අය පිට ගියා කියලා දාලා දැන් බුදි වෙයි. අඩෝ අද දවසේ මචං හොඳම මොටිවේෂන් එක තමයි මේක.